ක්ලීන් ශ්‍රී ලංකා කියලා පටන් ගන්න ඔය වර්ඩ් එක පහ ලංකාවට අසුබයක් අවාසනාවක්. දැන් ඔය පුනරුදය කියන වචනේත් අවාසනාවක් අසුබයක් තමයි දසුන්. මේක ඇවිල්ලා වෙන පැත්තකට ගමන් කිරීමක් වෙන. දැන් බලන්න පහුගිය කාලේ මේ පුනරුදය කියලා ගේන හදන සිස්ටම් වල තිබුණේ ළමා ලිංගික ලෙස්බියන් සංස්කෘතියක්. ඒක හොඳ නෑ. 6 වසර දරුවාගේ පොතට. දැන් ඇත්තම ඔක ජාත්‍යන්තර වශයෙන් බුද්ධාංශයක් ඕනේ නෑ දසුන්. ලංකාවේ ඇතුළේ පොතට දැම්මේ කවුද? ඔක දාන්න කිව්වේ කවුද? ඔක හොයාගන්න බැරි කමක් තියෙන විදියක් නෑ දසුන් ඇත්ත කතාව. හරිද? ඔක දාපු කෙනාගේ හිත දන්නවා මම මේක කළා. සමාජ බාහිර සංස්කෘති සමාජයෙන් දන්නවා මේක කළා. මේ කරන්නේ තමන්ගේ කෙනාට එක නීතියක් අනිත් කෙනාට එක නීතියක් සහ තමන්ට අවස්ථාවාදී නීති භාවිතා කිරීම. ඒක වැරදි දසුන්. ඒ නිසා ඒකෙන් වෙන්නේ සමාජ පරිහානිය වෙනවා. දිට්ටුවා කුණාටු වෙන තැනදී සෙනසුරු යනකොට ගලෝගෙන යනවා වක්‍රය අවසන් වෙන්නේ හරියටම නොවැම්බර් මාසයේ 27 28 29. මම ඔක කියනවා ගානට දසුන් 27 29 සුනාමියක්සේ ගලෝගෙන යන්නේ කියලා. එතකොට තමයි ලංකාවට ඇඬෙන්නේ කියලා. ඇඬෙනවා විතර නෙමෙයි දසුන්. ඒක කරනකොට තව වරදක් කළා. අර මොකක්ද එකක් වෙනවාගේ දලදා වහන්සේ ඒ වගේම තමයි අර භික්ෂුන් වහන්සේලා මර්ධනය කරන අර භික්ෂුන් වහන්සේ දඩුවම් කිරීම මේ ඉන්නේ ජාත්‍යන්තරයේ තුල එක එක සංවිධාන වලින් හරි යම් දෙයකින් රාජ්‍ය පාලකයෙක් මේක කවුරු හරි සම්බන්ධ නම් ඒක අයනා හෘද සාක්ෂි දන්නවා ඇති මිනිසුන්ට තේරෙනවා මේ රටේ මිනිසුන් මං හිතන්නේ මොඩියෝ නෙමේ මිනිසුන්ට මං හිතන්නේ බත් කන අස්සක් උඩ වාඩි වෙලා ඔළුව කිරින් තියාගෙන මිනිසුන් ඉන්නේ දසුන් නැතු මේ ඔළුවක් උඩ වාඩිලා පසුලින් තියෙන මිනිසුන් නෙමේ ඉන්නේ ඒතර තේරෙනවනේ මේ රට යන්නේ මර්ධන සහ ආගම සංස්කෘතිය සදාචාරය විනාශයක් කරා කියලා දරුවෝ මුලින්ම කරන ආක්‍රමණික දසුන් ඔයා මට කියන්න ආක්‍රමණිකයාගේ පළමු උපක්‍රමය මොකක්ද තියෙන්නේ ආක්‍රමණය පළුවෙන් කරන රටක තියෙන ආගම දහම විනාශ කරනවා. නෑ ඒක තමයි මම අර අතරින් මම එන්න හැදුවේ මියුරු ඒකයි. දැන් දිට්ටුවා කුලිකුණාට වෙනකොට බොහෝ දෙනෙක් කිව්වේ සෙන්සර් ජල්ජ රාශියේ ඉන්නේ. ඒකෙන්ද ඒකේ බලපෑමක් තියෙනවා. මේ ආගම දහමට ගහනවා අත තියෙනවා ආම්දුරු මර්ධනය කරනවා. ඒකෙන්ද තමයි මේ සබහාදම කම්පණය වෙලා තියෙන්නේ. දම් වේදිනේ කර්මය. ඒක එනකොට ඒක වැරදින් දැසුන. ඒක තමයි ඒ පාලකයා විසින් ඒ කර්මයේ විපාකයේ තේරුම් අරගෙන තේරුම් ගන්න නැති දුර්වල පාලකයා කුහකත්වයේ තුල ඉන්න මිනිහෙකුට හිතන්නකෝ දැසුන් කලබලෙන් සහ කුහකත් වෙන මිනිහෙකුගේ සිතුවිලි දාම තුල හැමතිස්සෙම තියෙන්නේ ඒ මිනිස්සයා අනිත් කෙනාව පාලනය කරන ඒ මිනිස්සයා ඉක්මනින් දඟලන්න කලින් එයාව හිර කරගන්න කෙනේ. ඇත්තම කතාවකනේ. අපි හිතන්නකෝ සතෙක් වුණත් අපි ඉක්මනින් දැහැ ගන්න නේද හැමතිස්සෙම බලන් ඉන්නේ අපි ප්‍රතික්‍රියකයා. එයා බලන් ඉන්නේ සම්පූර්ණයෙන්ම අල්ලගෙන දැහැ ගන්න. ඒතකොට ඒ දැහැ ගන්නේ ඒක යාට ගොදුරු බවට පත් කරගන්න. ඒ වගේ පාලකයා උත්සාහ කරනවා තමන්ගේ ගොදුරු බවට පත් කරගන්න සමහරලාට මේ ලෝකේ වටිනා කියන දේවල් ටික. ඒතර දහම ගොදුරු කරගත්තොත් දසුන් අවසානයේ සිද්ධ වෙන්නේ සියලු මිනිසුන්ට මේ නිජබුම තුළ මේක තුළ මොකද මේ ධර්ම විනාශ කරන්න පුළුවන් දසුන්. ධර්ම විනාශ කරන්න බැරි ගමන. කවුරු හරි කෙනෙක් හිතනවා නම් ලංකාව ධර්මදීපය තුළ බුදුරජාණන් වහන්සේ අපේ කවුද විෂ්ණු දේවයන් වහන්සේට ඒ වගේ තමයි සමන්දේව රාජතුමා ඉතිහාස වංශ කතාවල තියෙන විදිහට මේක බාර දුන්න නම් මේක අවසානයේදී සිංහල බෞද්ධයා මේ රටේ රැඳෙන්නේ කියලා කිව්වනම් සහ බෞද්ධ සංස්කෘතිය ඉතුරු වෙන්නේ මේ රටේ කියලා කිව්වනම් ඒත් මේකත් විනාශ කරන්න පුළුවන් දසුන්.